හරි දරුවනේ එහෙනම් අපි ආරම්භ කරමු. අද පන්තිය 3 වෙනි 4 වෙනි දවස අපි පේපර් ක්ලාස් එකේ වැඩ කරන. ඒතර අපි 2016 අවුරුද්දේ ප්‍රශ්න තමයි සාකච්ඡා කරලා තිබ්බේ අවසන් වෙද්දී. 2016 වර්ෂයේ පළවෙනි රචනා ප්‍රශ්නේ අපි දැන් සාකච්ඡා කරා. අපිට දැන් අද තියෙන්නේ දෙවෙනි රචනා ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. ඔයාලගේ ඉදිරියට ලියන්න කිව්වා. අපි ඊළඟට ඒකේ මාකින් එක දැන් පන්ති අද ලියන්න යන්නේ. රයිට් ගන්න. රයිට් මේ බලන්න 2016 උසස් පෙළ 2016 උසස් පෙළ 2016 උසස් පෙළ A level දෙවෙනි රචනා ප්‍රශ්නය. ඒතර අපි පළවෙනි රචනා ප්‍රශ්නේ උත්තර සියල්ල සාකච්ඡා කරලා තියෙන්නේ. බලන්න දෙවෙනි රචනා ප්‍රශ්නේ උත්තර ටික සාකච්ඡා කරන්න පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි රචනා ප්‍රශ්නයේ පළවෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 1. right. නිෂ්පාදන හැකියාමායිම් වක්‍රයක් යන කුමක්ද? හැකියාමායිම් වක්‍රයක් අඳින විට ඔබ උපකල්පනය කරන දේ නම් කරන්න. ඒතකොට දැන් අපිට ඉස්සෙල්ලාම සිද්ධ වෙන දරුවනේ මෙතනදී නිෂ්පාදන හැකියාමායිම් වක්‍රයක් කියන එක අර්ථ දැක්වීම කරන්න. කොහොමද හැකියාමායිම් වක්‍රයක් කියන එක අපි අර්ථ දක්වන්න කියන එක කියන්නේ. එතකොට අපිට නිෂ්පාදන හැකියාමායිම් වක්‍රයක් අර්ථ දක්වන්න පුළුවන් මෙන්න මේ විදිහට. වර්තමාන නිෂ්පාදනයට භාවිතා කළ හැකි සෑම සම්පතක්ම වර්තමාන නිෂ්පාදන කටයුතු වෙනුවෙන් භාවිතා කරමින් භාණ්ඩ හෝ සේවා වර්ග දෙකකින් නිපදවන විභව නිෂ්පාදන මට්ටම් පෙන්වන රේඛාවක්. අපි මේ වගේ රේඛාවක් නම් කරන නිෂ්පාදන හැකියාමායිමක් විදිහට. හැකියාමායිමක් නිර්මාණය කිරීමේදී උපකල්පන හතරක් අපි පාවිච්චි කරනවා. මොකද්ද දරුවනේ උපකල්පන හතර? පළවෙනි එක භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවීම. දෙවෙනි එක අදාළ කාල පරිච්ඡේදයේ ඇතුළත සම්පත් සම්භාරය නොවෙනස්ව පැවතීම. තුන්වෙනි එක අදාළ කාල පරිච්ඡේදයේ ඇතුළත සම්පත්වල ඵලදායීතාවය නොවෙනස්ව පැවතීම. නැත්නම් තාක්ෂණීය නොවෙනස්ව පැවතීම, වඩා හොඳ තාක්ෂණීය නොවෙනස්ව පැවතීම. අවසාන එක සම්පත් පූර්ණ හා උපරිම කාර්යක්ෂමතාවයෙන් උපයෝජනය වීම. ඔය ටික තමයි එන්න ඕනේ. එතකොට අපි මාකින් එකේ තියෙන විදිහට උත්තරේ ලිව්වොත් එහෙම මෙන්න මේමයි මාකින් එකේ තියෙන්නේ. මම මාකින් එකේ උත්තරේ විදිහටම කියන්නම්. ඔයගොල්ලෝ ඒ උත්තරේ ලියන්න. හරිද? මෙන්න මෙහෙම උත්තර දීලා තියෙන මාකින් එකේ හැමෝම ලියමු. මම බෝඩ් එකේ ලියන්න යන්නේ නැහැ. දැන් අපි දා ලියන විදිය මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා. දැන් වීඩියෝස් 3කදී ලියන විදිය ඔයා දන්නවනේ. අර්ථ දැක්වීම හෝ නිර්වචනය ලියලා ඊට ළඟින් ලකුණු ප්‍රමාණය අපි දානවා. රයිට්. ලියන මෙන්න මෙහෙම. නිෂ්පාදන හැකියාව වක්‍රයක් යනු නිෂ්පාදන හැකියාව වක්‍රයක් යනු නිෂ්පාදන හැකියාව වක්‍රයක් යනු යම් දිනලද අවස්ථාවක ආර්ථිකයේ සියලුම නිෂ්පාදන සම්පත් දෙන ලද තාක්ෂණ මට්ටමක් යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් උපයෝජනය කරනු ලැබූ විට කිසියම් භාණ්ඩ හෝ සේවාවන් දෙකකින් කිසියම් භාණ්ඩ හෝ සේවාවන් දෙකකින්
නිෂ්පාදනය කළ හැකි නිෂ්පාදනය කළ හැකි නිෂ්පාදනය කළ හැකි උපරිම භාණ්ඩ ප්‍රමාණය සහ නිෂ්පාදනය කළ හැකි උපරිම භාණ්ඩ ප්‍රමාණය සහ උපරිම භාණ්ඩ ප්‍රමාණය සහ ඒවායේ විවිධ සංයෝජන පෙන්눔 කරන ඒවායේ විවිධ සංයෝජන පෙන්눔 කරන ඒවායේ විවිධ සංයෝජන පෙන්눔 කරන ලක්ෂයන් එකිනෙකට යාකොට ලක්ෂයන් එකිනෙකට යාකොට ලක්ෂයන් එකිනෙකට යාකොට අඳිනු ලබන රේඛාවකි ලක්ෂයන් එකිනෙක යාකොට අඳිනු ලබන රේඛාවකි. දරුවනේ දැන් ඔය අපි ලිව්වේ අර්ථ දැක්වීම. නිෂ්පාදනය කියාමායම කියන එක අර්ථ දක්වලා තියෙනවා. එතකොට අර්ථ දැක්වීමට ලකුණු දෙකක් පරීක්ෂකවරයා දීලා තියෙනවා. ලකුණු දෙකක් දාන්න අර්ථ දැක්වීමට. පැහැදිලිද? ඊළඟට උපකල්පන ටික. ඊළඟට මේ හැකියාමායම නිර්මාණය කිරීමේ උපකල්පන ටික. උපකල්පන 4ක් ලියවෙන්න ඕනේ. උපකල්පන 4ක් ලියවෙන්න ඕනේ. පළවෙනි උපකල්පනය ලියමු. අදාළ කාලච්ඡේදය තුල අදාළ කාලච්ඡේදය තුල අදාළ කාලච්ඡේදය තුල පවත්නා සම්පත් සම්භාරය අදාළ කාලච්ඡේදය තුල පවත්නා සම්පත් සම්භාරය නොවෙනස්ව තිබීම අදාළ කාලච්ඡේදය තුළ පවත්නා සම්පත් සම්භාරය නොවෙනස්ව තිබීම පළවෙනි උපකල්පනය. දෙවෙනි උපකල්පනයේ තාක්ෂණය නොවෙනස්ව තිබීම තාක්ෂණය නොවෙනස්ව තිබීම තාක්ෂණය නොවෙනස්ව තිබීම තාක්ෂණය නොවෙනස්ව තිබීම. තුන්වෙනි එක සම්පත් කාර්යක්ෂම ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා උපයෝජනය කිරීම සම්පත් කාර්යක්ෂම ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා උපයෝජනය කිරීම සම්පත් කාර්යක්ෂම ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා උපයෝජනය කිරීම නැත්නම් අපිට කියන්න පුළුවන් සම්පත් පූර්ණ හා උපරිම කාර්යක්ෂමතාවයෙන් උපයෝජනය කිරීම. එහෙම කිව්වත් හරි. සම්පත් පූර්ණ හා උපරිම කාර්යක්ෂමතාවයෙන් උපයෝජනය කිරීම. ඊළඟ එක භාණ්ඩ දෙකක් පමණක් නිෂ්පාදනය කිරීම සඳහා සම්පත් භාවිතා කිරීම. භාණ්ඩ දෙකක් නිෂ්පාදනය කිරීම සඳහා පමණක් සම්පත් භාවිතා කිරීම. භාණ්ඩ දෙකක් නිෂ්පාදනය කිරීම සඳහා පමණක් සම්පත් භාවිතා කිරීම. භාණ්ඩ දෙකක් නිපදවීම සඳහා පමණක් සම්පත් භාවිතා කිරීම. right. දරුවනේ ලකුණු ලැබෙන්නේ මෙන්න මෙහෙමයි උපකල්පන ටිකට. දැන් උපකල්පන 4ක් ඔයාලා ලියලා තියෙනවනේ. ලකුණු ලැබෙන්නේ ඕනෑම උපකල්පන දෙකකට ලකුණු දෙකක් දෙනවා. පැහැදිලිද? ඕනෑම උපකල්පන දෙකකට ලකුණු දෙකක් දෙනවා. right. පැහැදිලිද? හොඳයි. එතකොට 2016 අවුරුද්දේ පළවෙනි දෙවෙනි කොටසේ ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තිබ්බා. අපි මේ අධ්‍යයනය කරපු එකක වලින් ඒකේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස අපි සම්පූර්ණයෙන් ඉවර කරා. ඒකේ දෙවෙනි ප්‍රශ්නෙට යන්න අපි.
මේ බලන්න. දෙවෙනි ප්‍රශ්නයෙන් අහනවා දෙවෙනි එකේ දෙවෙනි කොටසේ. නිෂ්පාදන හැකියාමායිම් වක්‍රයක් පිටතට විතැන්වීමට බලපාන හේතු. දැන් නිෂ්පාදන හැකියාමායිම් වක්‍රයක් පිටතට විතැන්වීමට බලපාන හේතු කියන්නේ මේ හැකියාමායිම් වක්‍රයක් දකුණට පිටතට කියන දකුණටනේ. පිටතට විතැන්වනවා කියන්නේ මෙන්න මේ වගේ සිද්ධියක් නේද? හැකියාමායිම් වක්‍රයක් පිටතට විතැන්වනවා කියන්නේ මෙන්න මේ වගේ සිද්ධියක්. මෙන්න මේ වගේනේ. පිටතට විතැන්වීමක් කියන්නේ. පිටතට විතැන්වීමක් සඳහා බලපාන හේතු අහලා තියෙනවා. දැන් මෙහෙම හැකියාමායිම් වක්‍රයක් පිටතට විතැන්වෙන නිෂ්පාදන ධාරිතාවයේ සිද්ධ වෙන වැඩිවීමක් හින්දා. නිෂ්පාදන ධාරිතාවයේ සිද්ධ වැඩිවීමක් හින්දා අනිවාර්යයෙන්. ඒතර නිෂ්පාදන ධාරිතාවයේ වැඩි වෙන්නේ ඇයි? නිෂ්පාදන ධාරිතාවයේ රටක වැඩි වෙන්න ප්‍රධාන සාධක දෙකක් බලපානවා. එකක් සම්පත් සම්භාරය ඉහළ යාම. අනිත් එක තාක්ෂණය මත සම්පතවල ඵලදායීතාවයේ සිද්ධ වෙන ඉහළ යාම. ඒතර ඒ තමයි උත්තර ප්‍රධාන උත්තර වෙන්න ඕන. ඒතකොට දීලා තියෙනවා මේකේ උත්තර ලියමු අපි දෙවෙනි එකට. නිෂ්පාදන සම්පත් සම්භාරය ප්‍රසාරණය වීම එකක්. තර නිෂ්පාදන සම්පත් සම්භාරය ඉහළ යාම කිව්වත් හරි. නිෂ්පාදන සම්පත් සම්භාරය ප්‍රසාරණය වීම නැත්නම් ඉහළ යාම. ඊළඟට තාක්ෂණය උසස් වීම. තාක්ෂණය උසස් වීම. තාක්ෂණය උසස් වීම. තාක්ෂණය උසස් වීම නැත්නම් තාක්ෂණය දියුණු වීම එකත් ගැලපෙනවා. ඵලදායීතාව වර්ධනය වීම. 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 පැහැදිලිද? රයිට්. කරුණු දෙකකට ලකුණු දෙකයි කියලා දාන්න. දැන් ඒකේ අපි කරුණු දෙකක් ලියන කරුණු තුනක් ලියලා තියෙනවා. ලකුණු දාද්දි කරුණු දෙකකට ලකුණු දෙකයි. ඔගේ අර තාක්ෂණය උසස් වීම කියන එකයි ඵලදායීතාවය වර්ධනය කිරීම කියන එක එකම ශේෂ්ත්‍රයේ තියෙන කාරණා දෙකක්. හැබැයි ඒක මාකින් එකේ වෙනම දීලා තියෙන ඉඳන් මම ඔයාලට කිව්වේ. ඒක කරුණු දෙකක් විදිහට එතන දැක්වුවට දරුනේ කමක් නැහැ. එහෙම කමක් නැහැ. රයිට්. ඒක හරි. දෙවෙනි ප්‍රශ්නෙට උත්තර. අපි යනවා ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. 2016 A level paper එකේ දෙවෙනි රචනා ප්‍රශ්නයට අදාළව එන තුන්වෙනි කොටස. වැඩෙන ආවස්තික පිරිවැය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? නිෂ්පාදන හැකියාමායිම් වක්‍රයේ හැඩය සම්බන්ධයෙන් මෙම සංකල්පෙන් ගම්ම්‍ය වන්නේ කවරක්ද? අන්න එහෙමයි අහලා තියෙන්නේ. දැන් මොකද්ද කියන්න තියෙන්නේ අපිට වැඩෙන ආවස්තික පිරිවැය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? ඒක අර්ථ දක්වන්න වෙනවනේ. ඉස්සෙල්ලම ලකුණු 4කට තියෙන ඉස්සෙල්ලා ඒක අර්ථ දක්වන්න ලකුණු 2ක් ලැබේ අර්ථ දක්වීමට. අනිවාර්යයෙන්ම අර්ථ දක්වන ලකුණු 2ක් ලැබේ. හැකියාමායිම් වක්‍රයක් සම්බන්ධයෙන් මෙම හැඩයෙන් වක්‍රය හැඩයෙන් ගම්ම්‍ය වන්නේ කවරක්ද? ඒතර හැකියාමායිම් වක්‍රයක් වැඩෙන ආවස්තික පිරිවැයක් තියෙද්දි අපි දන්නවා මේ වක්‍රය හැඩයෙන් උන කොයි වගේ හැඩයක්ද? අන්න ඒක කියන්න ඕනේ. අන්න ඒක තමයි කියන්න කියලා තියෙන්නේ. ඒතර උත්තරේ මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම අර්ථ දක්වමු. වැඩෙන ආවස්තික පිරිවැය යන්නෙන් අදහස් කරනුයේ 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 නිෂ්පාදන හැකියා වක්‍රයක් මත නිෂ්පාදන හැකියා වක්‍රයක් මත වැඩෙන ආවස්තික පිරිවැය යන්නෙන් අදහස් කරනුයේ නිෂ්පාදන හැකියා වක්‍රයක් මත නිෂ්පාදන හැකියා වක්‍රයක් මත එක් භාණ්ඩයක නිෂ්පාදනය
එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ඒකක වලින් ක්‍රමයෙන් වැඩි කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ඒකක වලින් ක්‍රමයෙන් වැඩි කරන විට සමාන ඒකක වලින් ක්‍රමයෙන් වැඩි කරන විට ඒ වෙනුවෙන් කැපකිරීමට සිදුවන අනික් භාණ්ඩයේ ප්‍රමාණය හෙවත් ආවස්තික පිරිවැය ක්‍රමයෙන් ඉහළ නගින බවය. පැහැදිලිද? ඔන්න අර්ථ දක්වන විදිය. ඊළඟට ඡේදය වෙන් කරලා ලියන්න. වැඩෙන ආවස්තික පිරිවැය නිෂ්පාදන හැකියාවක්‍රේ හැඩය මත පිළිබිඹු වනුයේ නිෂ්පාදන හැකියාවක්‍රේ හැඩය මත පිළිබිඹු වනුයේ හැකියාවක්‍රය මූලයට අවතල හැඩයක් නැතහොත් පිටතට නිරාගිය ස්වරූපයක් ගැනීමෙනි. එතන ලකුණු එකයි. ඒ ලියපු කාරණේ වෙනින් දරුවනේ ලකුණු එකයි තියෙන්නේ. දැන් අපි ලියපු කාරණයක් වැඩනාවස්තික පිරිවැයක් ඇද්දි නිෂ්පාදන කියාමායිම මූලයට අවතල හැඩයක් ගන්නවා කියන එක. ඒකට ලකුණු එකයි. ඊළඟට තව ලකුණු එකක් ලැබෙන තැනක් තියෙනවා. ඒක ලියන්න. වැඩෙන ආවස්තික පිරිවැය තත්වයක් පවතින විට තිරස් අක්ෂයේ නිරූපණය කරනු ලබන භාණ්ඩ වැඩෙන ආවස්තික පිරිවැය තත්වයක් පවතින විට තිරස් අක්ෂයේ නිරූපණය කරනු ලබන භාණ්ඩ සමාන ඒකක වලින් වැඩි කරන විට තිරස් අක්ෂයේ නිරූපණය කරනු ලබන භාණ්ඩ සමාන ඒකක වලින් වැඩි කරන විට
නිෂ්පාදන හැකියාවක්‍රේ බෑවුම නිෂ්පාදන හැකියාවක්‍රේ බෑවුම නිෂ්පාදන හැකියාවක්‍රේ බෑවුම නිෂ්පාදන හැකියාවක්‍රේ බෑවුම ක්‍රමයෙන් ඉහළ යයි. නිෂ්පාදන හැකියාවක්‍රේ බෑවුම ක්‍රමයෙන් ඉහළ යයි. එතන ලකුණු එකයි. ඒ කාරණයට ලකුණු එකක් ලැබෙනවා. ඒ වගේ තමයි දවරුනේ ලකුණු 4 ලැබෙන්නේ. බලන්න මේ ප්‍රශ්නේ ලකුණු ලැබෙලා තියෙන්නේ වැඩෙන අවස්ථික පිට අර්ථ දැක්වීමට ලකුණු දෙකක් ලැබෙනවා. ඒක හැකියා මායමක හැඩය සම්බන්ධයෙන් ගම්ම්‍ය වන්නේ කොහොමද කියන එක දක්වනකොට ලකුණු එකක් ලැබෙනවා. සහ ඒ හැකියා මායමේ හැඩය සම්බන්ධයේදී කොහොමද වැඩෙන අවස්ථික පිරියක් බවට එකපත් වෙන්නේ කියන එක පැහැදිලි කර දෙන්නවට ලකුණු එකක් ලැබෙනවා. බලන්න ලකුණු ටික බෙදෙන විදිහ. ඔක තමයි හරි වැදගත්. ලකුණු බෙදෙන විදිහ තේරුම් ගැනීම ඉතාම වැදගත්. රයිට්. අපි යනවා ඒකේ 4 වෙනි ප්‍රශ්නෙට. බලන්න 4 වෙනි ප්‍රශ්නේ. වීසා රෙදි නිෂ්පාදනයේදී වැඩෙන ආවස්තික පෙරයක් තත්ත්වයකට මුහුණ දෙන රටක් සඳහා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අඳින්න කියන. ඒතර වැඩෙන ආවස්තික පෙරයක් සඳහා මුහුණ දෙන රටක් නම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අඳින්න කියද්දී මෙන්න මේ හැඩය ඇඳෙන්න ඕනේ. V එතන බිඳුවයි රෙදිපිලි. මෙන්න මේ හැඩය ඇඳලා පෙන්නන්න. එතකොට ඕකේ ඉස්සල්ලාම අර උත්තර වලට ලකුණු දෙන්න කලින් ඔන්න ඔය හැඩය ඇඳලා තියෙනවා නම් හැම උත්තරයකදී මේ හැඩය භාවිතා කරලා තියෙනවා නම් ඔයාට එක ලකුණක් ඉස්සල්ලා ලැබෙනවා. ඒක මාකින් එකේ කියලා තියෙනවා. අක්ෂර ඕන එකක් මාරු කළා මේක මේ දෙක මාරු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඇඳලා තියෙනවා ලකුණු ප්‍රස්ථාරයට ලැබෙන ලකුණු. දැන් මේකේ මුළු ලකුණු ප්‍රමාණය දීලා තියෙන්නේ 6ක් නේ. මුළු ලකුණු ප්‍රමාණය 6ක් දීලා තියෙනවා. දෙකක් ලැබෙනවා මේ හැකියා මායිම් මූලයට අවතල හැම එකක්ම අදිද්දී මූලයට අවතල හැකියා මායිම් භාවිතා කරලා තියෙනවා නම් ලකුණු දෙකක් ලැබෙනවා ඒකට ඉස්සල්ලා. ඒතකොට වඩා හොඳයි මේ වෙනම ඉස්සල්ලා ඇඳලා පෙන්නනවා මේ තියෙන தત્ත්වය මේකයි කියලා. හරිද? ඊට පස්සේ වෙන වෙනම අනිත් ඒවා පැහැදිලි කරන්න ඕන. ආ කොටස ගමුකෝ ඊළඟට. දැන් ආ කොටසෙන් වඩාත් හොඳ පොහොර වර්ගයක් අලුතින් සොයා ගැනීමක්. ඒතකොට පොහොර වර්ගයක් සොයා ගැනීම කියන කාය වෙනම ප්‍රස්තාරයක් අඳලා පෙන්වන්න ඕනේ. දැන් මම මේක ඇන්දේ අර ලකුණු දෙකක් ගන්න හැකියාවයි වක්‍රයක් අඳින්න කියනවනේ වීසා රෙදිපිලි නිෂ්පාදන කරන ආර්ථිකයක් වැඩෙන අවස්ථික පිරිවැයකට මුහුණ දෙන්න. ඒකයි මම ඉස්සෙල්ලා මේක ඇඳලා පෙන්නුවේ ඒක. ඊළඟට රෙදිපිලි. වීසා රෙදිපිලි දාලා මූලයට අවතල හැකියාවයිම වඩාත් හොඳ පොහොර වර්ග අලුතින් සොයා ගැනීම. අනිවාර්යෙන් වී කර්මාන්තයෙන් පමණක් නිෂ්පාදනය කියාමයිම දකුණට විතරක් නෙවෙයි. මෙන්න මෙහෙම. වී කර්මාන්තයෙන් පමණයි හැකියාමයිම දකුණට විතරක් නෙවෙයි. ඊළඟට ඒකේ ආ කොටස. යා කොටස ඊළඟට. එතකොට කොහොමද ඊළඟ කියන්නේ? නිෂ්පාදන ශේෂ්ත්‍ර දෙකේම සේවා නියුක්ත කළ හැකි ශ්‍රම ප්‍රමාණය විශාල ප්‍රසාරණයකට ශ්‍රම බලකාය වැඩි වෙලා කර්මාන්ත දෙකේම. එතකොට හැකියාමායම කර්මාන්ත දෙකෙන්ම මෙන්න මෙහෙම දකුණට විතර වෙනවා. කර්මාන්ත දෙකෙන්ම දකුණට විතර වීමක් සිද්ධ වෙනවා. ඔන්න ඔහොම. මේ හැම එකකටම ලකුණු එක ගානේ. මේ හැකියාමායම හැබැයි මේක වෙනම ඇඳලා මේක මාකින් එකේ තියෙන්නේ මේක වෙනම මෙහෙම ඇඳලා පෙන්නන්න නැතුව හැම උත්තරයකදීම මෙහෙම භාවිතා කරලා තිබ්බොත් ඒ ලකුණු දෙක ලැබෙනවා. හැබැයි වඩා හොඳ මන්නම් කියන්නේ අර ප්‍රශ්නේ කියලා දෙනවනේ වීසා රෙදිපිලි නිෂ්පාදන කරන ආර්ථිකයක් සම්බන්ධයෙන් වැඩින අවස්ථික පෙර තත්ත්වයක් පවතී. ඒකට දාලා හැකියාවයි මන්දින්නේ ඒක වෙනම ඇඳලා පෙන්නන. ඊට පස්සේ අදාළ අණු කොටස් වලට දාලා උත්තර විදියට වෙන වෙනම ප්‍රස්තාර ඇඳලා පෙන්නන.
ඒක තමයි වඩා හොඳ. ඊළඟට කියනවා දැඩි ඉඩෝරයක් නිසා වගා කළ හැකි ගොවිබිම් ප්‍රමාණය 10%කින් අඩු වීම. ତොර ඒක ඇවිල්ලා ඈ කොටසනේ. දැඩි ඉඩෝරයක් නිසා වගා කළ හැකි ගොවිබිම් ප්‍රමාණය 10%කින් අඩු වීම. එතකොට හැකියා මායිම කොයි කර්මාන්තයේද? වී කර්මාන්තයෙන් පමණක් වමට විතරණ වෙන්න ඕන. වී කර්මාන්තයෙන් පමණක් වමට විතරණ වෙන්න ඕන. එහෙමයි එන්නේ. වී කර්මාන්තයෙන් පමණක් හැකියාමයි වමට විතරණ වෙන්න. ඊළඟ අවසානයක තියෙන නිෂ්පාදන පිළිවෙල අඩු කරන නව තාක්ෂණ රෙදිපිලි කර්මාන්තය තුල සොයා ගැනීම. දැන් ඒකෙදි වෙන්නේ මොකද්ද? ඒකෙදි වෙන්නේ මම මෙතනින් අඳලා පෙන්නන්නම්කෝ ඒක. ඈ කොටස වී කර්මාන්තයයි මේ පැත්තට ගන්න රෙදිපි. එතකොට වෙන්නේ රෙදිපිලි කර්මාන්තයේ පමණක් හැකියාමායිම මෙන්න මෙහෙම දකුණට විතන්වීමක් තමයි වෙන්නේ. රෙදිපිලි කර්මාන්තයෙන් පමණක් නිෂ්පාදන හැකියාමායිම ඔන්න ඔය විදිහට දකුණට විතන්වීමක් සිද්ධ වෙනවා. ඒ විදිහට තමයි ප්‍රස්තාර ටික එන්න ඕනේ. අතර තියෙනවා මේ තියෙන ප්‍රධාන අර එකේ කියන විදිහට ඇඳලා පෙන්වන්න ඕනේ ඉස්සල්ලා. ඒකට ලකුණු දෙකක් ලැබෙනවා මෙතෙන්ට. මේක ලකුණු ලැබෙන විදිහ ගත්තොත් අර වීසා රෙදිපිලි සඳහා මූලයට අවතල හැකියාමායිමක් ඇඳලා පෙන්වන්න. මොකද වැඩෙන අවස්ථික ප්‍රයක් සහිත තත්ත්වයක් කියලා. ඒකට ලකුණු දෙකයි. හැම ප්‍රස්තාරයක්ම හරියට ඉදිරිපත් කිරීමට ලකුණු එක ගානේ ලැබෙනවා. මොකද ප්‍රස්තාරයට දාලා පැහැදිලි කිරීම ලියන්න නැහැ. ලකුණු 4යි මෙතන 2යි 6යි. එහෙම තමයි ලකුණු ලැබිලා තියෙන්නේ. තේරුණා? මෙතන 2යි මෙතන 4යි ඔක්කොම ලකුණු 6ක් ලැබිලා තියෙන අන්න ඒ විදිහට මේකේ. right. ඊළඟ බලන්න 5. නිෂ්පාදන කාර්යක්ෂමතාව සහ සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂමතාවය අතර වෙනස දක්වන්නලු. ඒක තමයි පස්වෙනි කොටසෙන් අහලා තියෙන්නේ. පස්වෙනි කොටසෙන්. නිෂ්පාදන කාර්යක්ෂමතාවය යන්නේ අදහස් වන්නේ මොකක්දයි? සම්පත් බෙදාවෙන් කිරීමෙන් අදහස් වෙන්නේ මොකද? ඒ දෙන්න අතර වෙනස. ලකුණු දෙක තමයි ඒතොර ඒ තැන් දෙකට වෙන් කරන්න වෙන්නේ අපිට. ඒතර මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ලියමු බලන්න හැමෝම. මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. නිෂ්පාදන කාර්යක්ෂමතාව යන්නෙන් අදහස් කරනුයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය යන්නෙන් අදහස් කරනුයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය යන්නෙන් අදහස් කරනුයේ අවම පිරිවැයක් යටතේ නැත්නම් නිෂ්පාදන පිරිවැයක් යටතේ අවම නිෂ්පාදන පිරිවැයක් යටතේ අදාළ භාණ්ඩ හා සේවා සංයෝජනය
නිෂ්පාදනය කිරීමය. නිෂ්පාදනය කිරීමය. නිෂ්පාදනය කිරීමය. එතකොට කියන්න බෑ තව විදිහක් තියෙනවා. සම්පන්නාස්තිය ශුන්‍ය නිෂ්පාදන කාර්යක්ෂමතාවය ගන්න අදහස් කරන්නේ ඕනනම් මෙහෙම කියන්නත් පුළුවන්. සම්පන්නාස්තිය ශුන්‍ය කරමින් සම්පන්නාස්තිය ශුන්‍ය කරමින් අවම යෙදවුම් ප්‍රමාණයකින් උපරිම නිමැවුමක් ලබා ගැනීම. අන්න එහෙම කියන්නත් පුළුවන් ඕන. සම්පන්නාස්තිය ශුන්‍ය කරමින් සම්පන්නාස්තිය ශුන්‍ය කරමින් අවම යෙදවුම් ප්‍රමාණයකින් උපරිම නිමැවුමක් ලබා ගැනීම. අවම යෙදවුම් ප්‍රමාණයකින් උපරිම නිමැවුමක් ලබා ගැනීම. නිෂ්පාදන කාර්යක්ෂමතාවයයි. එම කියන්නත් පුළුවන් ඕන ඈ. දැන් මේ මාකින් එකේ තිබ්බ මං කියුව එක මං ආයි කියන්නම්. නිෂ්පාදන කාර්යක්ෂමතාවයන්ෙන් අදහස් කරනුයේ අවම පිරිවැයක් යටතේ අදාළ භාණ්ඩ හා සේවා සංයෝජන නිෂ්පාදනය කිරීමය. ඒක තමයි කියපු උත්තරේ. ඒකේ විකල්ප පිළිතුරක් විතර වරහන් ඇතුළේ දීලා තියෙනවා. එනම් දෙන ලද යෙදවුම් ප්‍රමාණයකින් උපරිම නිමැවුමක් ලබා ගැනීම හෝ දෙන ලද නිමැවුමක් අවම යෙදවුම් ප්‍රමාණයකින් නිපදවීම හෝ මින් අදහස් කෙරේ කියලා. ඒකට ලකුණු එකයි තියෙන්නේ. ඒ කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාව අර්ථ දැක්වීම ලකුණු එකක් දීලා තියෙනවා. ලකුණු එකක් දීලා තියෙනවා. right? ඊළඟට නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉටුවීමට බලපාන කොන්දේසි හඳුනා කර තියෙනවා. අපිට කියන්න පුළුවන් මෙහෙම නිෂ්පාදන කාර්යක්ෂමතාවය සඳහා ප්‍රධාන කොන්දේසි දෙකක් ඉටු විය යුතුයි. නිෂ්පාදන කාර්යක්ෂමතාවය සඳහා ප්‍රධාන කොන්දේසි දෙකක් ඉටු විය යුතුයි. ප්‍රධාන කොන්දේසි දෙකක් ඉටු විය යුතුයි. නිෂ්පාදන කාර්යක්ෂමතාවය සඳහා ප්‍රධාන කොන්දේසි දෙකක් ඉටු විය යුතුයි. එක පූර්ණ සේවා නියුක්තිය එක පූර්ණ සේවා නියුක්තිය පළවෙනි කොන්දේසිය පූර්ණ සේවා නියුක්තිය ඊළඟ පූර්ණ නිෂ්පාදනය එකක් පූර්ණ සේවා නියුක්තිය අනිත් එක පූර්ණ නිෂ්පාදනය. තොර එතනට ලකුණු එකයි. කොන්දේසි දෙක දක්වලා තියෙනවා. ඒතර ඔක්කොම ලකුණු දෙකයි. නිෂ්පාදන කාර්යක්ෂමතාවය අර්ථ දැක්වීමට ලකුණු එකයි. ඒ කොන්දේසි දැක්වීමට ලකුණු එකයි. ලකුණු දෙකයි. ඊළඟට සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයක අර්ථ දක්වන්න ඕනේ. ඒක තමයි ඊටු ලකුණු යන්නේ. කොහොමද කියන්නේ? මෙන්න මෙහෙමයි ලියන්නේ. ලියන්න. සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව යන්නෙන් අදහස් කරනුයේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව යන්නෙන් අදහස් කරනුයේ සමාජයට වඩාත් අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා සංයෝජනය නිෂ්පාදනය කිරීම සඳහා ආර්ථිකයේ සම්පත්
වෙන් කළ යුතු බවය සඳහා ආර්ථිකයේ සම්පත් වෙන් කළ යුතු බවය වෙන් කළ යුතු බවය ලකුණු එකයි දෙන්න ලකුණු එකයි දෙන්න ඊළඟ ලකුණ ලැබෙන්නේ මේ සම්පත් බෙදා වෙන් කිරීම කාර්යක්ෂමතාවය ගැනම මෙන්න මේ කාරණේ පැහැදිලි කරනවට ඊළඟට එන්න ඕනේ ලියන්න මින් හැඟවෙන්නේ ආර්ථිකයේ නිෂ්පාදන හැකියාවක්‍රය මත ප්‍රශස්ත ලක්ෂයක කටයුතු කරන බවය නිෂ්පාදන හැකියාවක්‍රය මත ප්‍රශස්ත ලක්ෂයක කටයුතු කරන බවය මෙම ප්‍රශස්ත තත්ත්වය ළඟා වනුයේ මෙම ප්‍රශස්ත තත්ත්වය ළඟා වනුයේ එක් එක් භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ ආන්තික පිරිවැය එම භාණ්ඩයේ මිලට සමාන වන විටදීය. එනම් MC සමානයි P වන විටය right එනතරට ඔන්න අපි මාකින් එක ලියලා ඉවර කරා 2016 level දෙවෙනි රචනා ප්‍රශ්නයේ පස්වෙනි ප්‍රශ්නය දක්වා නේ. ඒතර ඒකේ තනිකරම තිබ්බේ හැකියා මායිම් සම්බන්ධයෙන් දැනුමෙන් අහලා තිබුණේ 2016 අවුරුද්ද විශේෂිතයි. සාමාන්‍යයෙන් මේ පළවෙනි පාඩම් වලින් දරුවනේ අපිට ඇහෙන්නේ A level paper එකේ එක රචනා ප්‍රශ්නයක්. 2016 දී රචනා ප්‍රශ්න දෙකකට ගිහිල්ලා තිබුණා. ඉතින් එහාට ඒක ආය භාවිතා වුණේ නැහැ මේ විදිහට. ඉතින් අපි ගිය සතියේ රචනා ප්‍රශ්න පළවෙනි එකේ ගිය සතිය වල කතා කරා. අපි ගිය සතියේ නම් නිවාඩුවක් ගත්ත රාමසන් දිනේ නිසා අදත් පන්තියේ පටන් ගද්දී අපි අර පොඩි වෙලාවක් ගත කරේ මේ දැන් නම් සාමාන්‍ය තත්ත්වයට නුවර කාලගුණේ ඇවිල්ලා තියෙන්නේ. පොඩක් විදුලි කැටීම් අකුණු තත්ත්වයක් තියෙනවා. ඒතකොට මේ සිග්නල් වල පොඩි ගැටලු වෙන ඉඳන් තමයි අපි පැය භාගයක් පහු කරලා ඒක පාලනය වෙනකන් ඉඳලා පන්ති ආරම්භ කරේ. අපි අද කතා කරලා ඉවර කරා දැන් 2016 A level paper එකේ දෙවෙනි රචනා ප්‍රශ්න දාලා විවරණය මාකින් ස්කීම් එකේ තත්ත්වය. හරි නිශ්චිතව ලකුණු ලැබෙන තැන් පවා අධ්‍යයනය කරමින් අපි කතා කරා. right. දැන් අපිට ඊළඟට තියෙන 2017 බහුවරණ ටික අපි කරලා තියෙන රචනා ප්‍රශ්නය ඔයාලට ලියන්න දෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ මම සාකච්ඡා කරන්න ඕනේ. ඒක මම අද ලියන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඊට කලින් මම ඔයාලට දෙනවා 2018 හරිද? දැන් ඔය පේපර් එකේ තියෙනවා 2018 ප්‍රශ්න ටික බහුවර්ණ 18 ඕකේ නෑ 2017 අපි බහුවර්ණ ටික අපි ගිය සතියේ ඉවර කරලානේ තියෙන්නේ 2017 බහුවර්ණ ප්‍රශ්න ටික අපි ඉවර කරලානේ තියෙන්නේ අපිට දැන් තියෙන 2017 රචනා ප්‍රශ්නේ ලියන්න එතනත් රචනා ප්‍රශ්නේ මම දාලා තියෙනවා ඒ ප්‍රශ්න ලියන විදිය ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ඒතර අපි ඔය ප්‍රශ්නේ ලබන සතියේ කතා කරනවා.
ළම සතිය කතා කරාම ඔය පේපර් එකේ පළවෙනි පේපර් එක වැඩ අපි ඉවර වෙනවා එතකොට. 2018 ඉඳන් තියෙන ඊළඟ පේපර් එකේ. සෙකන්ඩ් පේපර් එක පේපර් ක්ලාස් එකේ ඒක දැන් මේ ටික කරාද නැද්ද කියන එක පරීක්ෂා කරනවා අපි අවුරුද්දෙන් පස්සේ පළවෙනි දවස්වල පන්ති තියෙනවා. නුවර දරුවන්ගේ මහතලේ දරුවන්ගේ කුරුණෑගල දරුවන්ගේ අපි පරීක්ෂා කරනවා පේපර්ස් ෆිසිකල් පන්ති වලදී පරීක්ෂා කරලා දෙවෙනි පේපර් එක දෙනවා. එතකොට දැන් අපිට 17 බහුවර්ණ ටික අපි ගිය සතිය කතා කරලා තියෙන නිසා දැන් අපිට කතා කරන්න දෙන 2017 බහුවර්ණ අපි කතා කරානේ. අපිට කතා කරන්න තියෙන්නේ දැන් 2017 රචනා ප්‍රශ්නය. ඒක ලියන්න දෙන්න ඕනේ. ඊට කලින් මම සාකච්ඡා කරලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. කොහොමද 2017 රචනා ප්‍රශ්න උත්තර අපි ලියන්න ඕනේ කියන එක. රයිට්? අපි පොඩ්ඩක් ඒ ගැන සාකච්ඡා කරමු. ගන්න හැමෝම 2017 රචනා ප්‍රශ්නය. මේ බලන්න. දැන් අපිට දීලා තියෙනවා සිවිල් භාණ්ඩ හා මිලිටරි භාණ්ඩ පමණක් නිෂ්පාදනය කරන ලබන එක්තරා ආර්ථිකයට දාලා හැකියාව මායිම් වක්‍රය. පොඩ්ඩ මේ පැහැදිලි කරලා දෙන්න ලියන්න. පොඩ්ඩ මේක සංකීර්ණ එකයි. එතකොට සිරස් අක්ෂය දක්වලා තියෙන මිලිටරි භාණ්ඩ. මිලිටරි භාණ්ඩ අනිත් පැත්ත දක්වලා තියෙන සිවිල් භාණ්ඩ. සිවිල් භාණ්ඩ. ඒතර හැකියාව මායම තියෙනවා මූලයට අවතල වූ හැඩයක් මෙන්න මේ විදිහට. නිෂ්පාදන කියාමයි මූලයට අවතල වූ හැඩයක් තියෙනවා. මෙන්න මෙතන ලක්ෂයක් තියෙනවා m කියලා. m මේ හරිය තියෙනවා t කියලා ලක්ෂයක්. මෙන්න මේ හරිය තියෙනවා u කියලා ලක්ෂයක්. මේ හරිය තියෙනවා k කියලා ලක්ෂයක්. k ඊළඟට දරුවනේ දැන් මේකේ මේ හරිය තියෙනවා මෙන්න මේ හරිය තියෙනවා e කියලා ලක්ෂයක්. හැකියාව මායමෙන් එළිය තියෙනවා හැකියාව මායමෙන් එළිය තියෙනවා e කියලා ලක්ෂයක්. නිෂ්පාදන හැකියාව මායමෙන් පිටත පිටලා තියෙනවා a කියලා ලක්ෂයක්. ඒතර හැකියාව මායම මත පිටලා තියෙනවා m t k කියන ලක්ෂය. ඇතුළත පිටලා තියෙනවා u කියන ලක්ෂය. නිෂ්පාදන හැකියාව මායම ඇතුළත පිටලා තියෙනවා u කියන ලක්ෂය. ඊළඟට හැකියාව මායමෙන් පිටත පිටලා තියෙන දරුවනේ e කියන ලක්ෂය. හා දැන් ඔය සම්බන්ධව ප්‍රශ්න අහලා තියෙනවා පරීක්ෂකවරයා. මේ 2017 ආපු ප්‍රශ්නය මේක හරි විශේෂිතයි. හරිද? මේක 2017 නේ ආවේ. මේක හරි විශේෂිතයි. මේ ප්‍රශ්න ටිකක ආකෘතිය ඒ අවුරුද්දේ වෙද්දී. දැන් ඔයාලට පොඩ්ඩක් හුරු වෙන්න පුළුවන්. සමහරට අපි පන්ති කාමරේ ඔයාලට විවිධ අභ්‍යාස කතා කරද්දී ඔයාලට සාමාන්‍යයෙන් A level paper කියන ප්‍රශ්න සාමාන්‍යයෙන් නුහුරු නෑ. ඔයා හිතන්නේ නෑ පන්තිත් කරන්නේ ඉතින් ඕක සාමාන්‍ය දෙයක් නෑ. මේ වගේ ප්‍රශ්න දරුවනේ ඒ කාලේට සාමාන්‍ය ළමයින්ට මේ දකින්න ලැබිලා තිබ්බ අඩුයි 2017 අවුරුද්ද වගේ වෙද්දී. ඒතර මේවා හරි විශේෂිත ප්‍රශ්න. හරි විශේෂිතයි. ඒකේ අහලා තිබ්බ ඊළඟට මේ පළවෙනි ප්‍රශ්නේදී ආ කොටසේදී හරිද? ආ කොටසේදී අහලා තිබ්බා. දැන් ඔයා ඒක අහලා බලන්න මේ බලන්න මම ඔයාලට උත්තරේ කියන්නේ නැහැ. උත්තර ලියන්න විදිහ කියන්නේ. මෙම ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ හැඩය සම්බන්ධයෙන් පිළිඹුවන්නේ කවරක් පිළිඹු වෙනවද? වැඩෙන අවස්ථික පෙර පිළිඹු කරනවද කියලා අහන්න. ඇතර දැන් හැකියාව මායිම් වක්‍රයේ හැඩය මූලයට අවතලයි කියන එක පැහැදිලිව පේනද? වැඩෙන හැකියාව මායිම් මූලයට අවතලයි නම් වැඩෙන අවස්ථික පෙරයක් තමයි කොහොමද නිරූපණය වෙන්නේ. ඒක ඉතින් ආය 아무තෙන් කියන දෙයක් නැහැනේ. කොහොමද වැඩෙන අවස්ථික පෙර තත්ත්ව නිරූපණය වෙනවා කියන එක කියන්න පුළුවන්. ඒතර අපි කියන්න ඕනේ මූලයට අවතලයි හැකියාව මායිම්. මේ නිසා වැඩෙන අවස්ථික පෙරයක් නිරූපණය වෙයි. තවදුරටත් කියනනම් හොඳයි මේ මූලයට අවතල හැකියාව මායිමක් මත ඉහළ සිට පහළට හෝ පහළ සිට ඉහළට ගමන් කිරීමේදී හැකියාව මායිමේ බෑවුමෙවත් ආන්තික අවස්ථික පෙර ක්‍රමෙන් ඉහළ යනවා. ඒ මත තමයි වැඩෙන අවස්ථික පෙරයක් පවතිනවා කියන එක අපි තහවුරු කරන්න කියන එක. අන්න එහෙම කරනවා වඩා හොඳයි. ඊළඟට දැන් මම මේ පොඩි අදහසක් ගන්න කියනවා වගේ උත්තරේ ලියන්න උදව්වක් දෙන්නේ. මේක මේ ලියාගෙන යන්න එපා රෙකෝඩින් එක බල ඊට පස්සේ වැඩක් නැහැ නේ. මෙම ආර්ථිකයේ යුද්ධ තත්ත්වයකට එළඹෙන්නේ නම් නිෂ්පාදන ලක්ෂ්‍ය වෙනස් වීමට වඩා ඉඩක් ඇත්තේ K ලක්ෂයේ සිට කවර ලක්ෂයක් දක්වාද පැහැදිලි කරන්න. යුද්ධ තත්ත්වය කරන්න නම් K සිට එන්න ඕනේ ඇත්තට කොයි වගේ තත්ත්වයක් දක්වාද Mද Tද කියලාක තීරණය කරන්න. K සිට M දක්වාවත් මිලිටරි භාණ්ඩ විතරයි හදන්නේ. ඒතකොට මිලිටරි භාණ්ඩ හැදුවොත් සිවිල් භාණ්ඩ නැහැ. සිවිල් භාණ්ඩ හදන්නේ නැහැ කියද්දී ආ යුද්ධයක් කරන්න දෙන්න අනිත් පැත්තේ උන් කොහොමද දිනනවා. මොකද මිලිටරි භාණ්ඩ විතරක් නම් හදන්නේ. ධන ජීවිතේ සාමාන්‍ය ධන ජීවිතේ පවත්වා ගන්න බෑනේ. ඒතර ඔයා පොඩ්ඩක් තරක කරන්න කොහොමද එන්න ඕන උත්තරේ කියන එක. තරක කරන්න එක හරියට. ඊ කොටස ඊළඟට. ඊ කොටස එකේ.
ඊකොටසේ අහන්නේ ආර්ථික ප්‍රතිගමනයක්. ආර්ථික ප්‍රතිගමනයක් කියන පුතා ආර්ථික පසුබැසීමක් කියන එක. ආර්ථික ප්‍රතිගමනයක් කියලා අදහස් කරන ආර්ථික පසුබැසීමක් කියන එක. මුණ දෙන ලැබුවොත් නිෂ්පාදන ලක්ෂ්‍ය K ලක්ෂ්‍යය සිට සාමාන්‍ය ආර්ථික පසුබැසීමකදී අපි දන්නවා මේ කෙටි කාලීනව මූර්ත දලදේශීය නිෂ්පාදිතය. කෙටි කාලීනව රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය. කෙටි කාලයක් කියන්නේ මාස 2-3ක් වගේ කෙටි කාලයක්. මේ වගේ කෙටි කාලීනව රටේ මූර්ත දලදේශීය නිෂ්පාදිතය නැත්නම් රට හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය කියන එක අඩු වෙන්න පටන් ගන්නවා. රට හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය කියන එක අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ වගේ තත්වයකදී හැකියාමාවෙන් මත දින ලක්ෂයක් හැකියාමාවෙන් ඇතුළත දක්වා ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට බලන්න කොහොමද එන්න ඕනේ කියලා. රයිට්? ඒක දෙවෙනි ප්‍රශ්නේ බලන්න. ශ්‍රම විභජනය ආර්ථික නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීමට කවර ආකාරයෙන් හේතු වන්නේද? ඒ පැහැදිලි කරන්න. හේතු තුනක්. ඇත්තට පුතා දැන් ඉතින් ශ්‍රම විභජනයේ හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලියක විවිධ අධීර වෙන් කරලා ඒ අධීරයට වෙන්වෙන් ශ්‍රමිකයන් යෙදුවම දැන් තේරෙනවනේ එතකොට ඒ අධීරයට වෙන්වෙන් ශ්‍රමිකයන් යෙදුවම ඒ ශ්‍රමිකයා ඒ කාර්යය පමණක්නේ කරන්න පටන් ගන්න. ඒ ඇතුලේ වෙන්නේ ඒ ශ්‍රමිකයාගේ ඵලදායීතාවය වැඩි වෙන්න පටන් ගන්න එක. ඵලදායීතාවය වැඩි වෙනවා ඒ ශ්‍රමිකයාගේ. ඒ ශ්‍රමිකයාගේ ඵලදායීතාවය වැඩි වෙනවා වගේම ආයතනයේ ඵලදායීතාවයත් වැඩි වෙන්න පටන් ගන්නවා. සම්පත් නාස්තිය, සම්පත් හායනය, සම්පත් විනාශ වීම වගේ අඩු වෙන්න පටන් ගන්නවා. කාලය ඉතුරු වෙන්න පටන් ගන්නවා. එකම කාර්යයක් ඇතුළේ ශ්‍රමිකයා කාලයක් නිරත වීම මත ශ්‍රමිකයාගේ නවෝත්පාදන හැකියාව වැඩි වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ විවිධ ප්‍රතිලාභ ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට 3යි ලියන්න තියෙන්නේ. 3යි ලියන්න හරි සරලව ලියන්න පුළුවන්. ඊළඟට හිඟකම් පිළිබඳ සංකල්ප නිෂ්පාදන හැකියාමාවෙන් වක්‍රය ආධාර කරගනිමින් පැහැදිලි කරන්න කියනවා. හිඟකම් පිළිබඳ සංකල්ප. දරුවනේ හිඟකම් පිළිබඳ සංකල්පය කොහොමද හැකියාමාවෙන් වක්‍රයක් උදාගනිමින් පැහැදිලි කරන්නේ? දැන් අපි දන්නවා දැන් හැකියාමාවෙමක් අඳිද්දී හිඟකම් පිළිබඳ සංකල්ප මම මෙතනින් ඇඳලා පෙන්නන්නම් ඈ. මේ බලන්න. අපි XY කියලා භාණ්ඩ වර්ග දෙක දාමුකෝ. එතකොට හැකියාමාවෙමක් ඇන්දොත් හිඟකම් පෙන්නද්දී හැකියාමාවෙම මත ලක්ෂයකින් අපිට පුළුවන් නිෂ්පාදන හැකියාව පෙන්වන්න. දැන් මේ වගේ ලක්ෂයක් ලකුණු කරලා පුළුවන් කියන්න නිෂ්පාදන හැකියාව කියලා. මේ පෙන්වන්නේ. නිෂ්පාදන හැකියාව. හැකියාමාවෙම මත ලක්ෂයකින්. හැකියාමාවෙන් බැහැර මෙන්න මේ වගේ ලක්ෂයක් ලකුණු කරලා අපිට පෙන්වන්න පුළුවන්. B කියන එක උවමනා මට්ටම කියන එක. උවමනා මට්ටම. උවමනා මට්ටම නැත්නම් ඒකට කියන්න පුළුවන් අත් කරගත නොහැකි නිෂ්පාදනය. එහෙම කියන්නත් පුළුවන්. ඔන්න එහෙම කියන්නත් පුළුවන් අත් කරගත නොහැකි නිෂ්පාදනය. එතකොටත් හරියට අත් කරගත නොහැකි නිෂ්පාදනයක් කිව්වම ඒකෙත් තියෙනවා හරි. එහෙම කියන්නත් පුළුවන්. ඉතින් මාකින් ස්කීම් වල එහෙමත් අපිට දකින්න ලැබෙනවා. මේ පුතා මේ මාකින් ස්කීම් වල තියෙන උත්තර පාදක කරගෙන තමයි අපි අපේ ලිවීමේ කුසලතා ටික හදා ගන්න ඕනේ. මොනවා තිබුණත් වැඩක් නැහැ නැත්තම්. මොනවා තිබුණත් වැඩක් නැහැ. දැන් සමහර ළමයින්ට හොඳට පාඩම් කරන්න පුළුවන්. හොඳට පාඩම් කිරීමේ හැකියාව තියෙන ළමයි ඉන්නවා. නියමටම සිලබස් එකේ පිටුව පවා පාඩම් මේ ඒකකයකට දාලා. හොඳට කටපාඩම් කරලා තියෙනවා. කොහොමද කටපාඩම් කිරීම වැදගත් නැහැ. ඊළඟට සමහර ළමයින්ට හොඳට අවබෝධය තියෙනවා තීර සම්බන්ධයෙන්. ඒකත් ඇත්තට 100%ක් වැඩගත් නැහැ. තීර අවබෝධය තිබුණා කියලාත් කරන්න පුළුවන් දෙයක් නැහැ පේපර් එකේ. යම් මට්ටමකට ඇරෙන්න. කටපාඩම් කරොත් කොහොමද කරන්න බෑ. තීරි යම් මට්ටමකට අවබෝධ කරගත්තට පස්සේ ඊළඟට වැදගත් වෙන ප්‍රසන්ටේෂන් එක. මේ කොහොමද ඉදිරිපත් කරන්නේ? බලන කෙනාට ඉදිරිපත් කරන්න උත්තර ලියන එක. ඒක හදන්න තනිකර ඉතින් මාකින් ස්කීම් එක දඟලන්න වෙනවා. මාකින් ස්කීම් ටික තියාගෙන මේ පේපර් ක්ලාස් එක කරන්නේ සම්පූර්ණයෙන් අන්න ඒ ගැන හිතලා. ඒ ගැන හොඳ අවබෝධයක් වට ඇති වෙන්න ඕන. නැත්තම් දරුවනේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. වාට උත්තරයක් ලියන්න ගියපුවා මේ උත්තරේ ලියන එකේ අංග සම්පූර්ණ පිළිතුරක් ගුණ කර ගැනීම ලොකු ප්‍රශ්නයක් එන්න පටන් ගන්නවා. ඒක හරියට හරි කළමනාකරණයකින් මේ උත්තර ටික බේරලා හරියට හදාගන්න ඕන. රයිට්. ඒක හරියට කොට. 3. හිඟකම පිළිබඳ සංකල්පයේ නිෂ්පාදන හැකියාමායින් වක්‍රය ආධාර කරගනිමින් පැහැදිලි කරන්න. ඒකනේ. මේක ඇඳා තුන්වෙනි එකට ඊට පස්සේ පැහැදිලි කරා මේක. A කියන්නේ මොකක්ද? B කියන්නේ මොකක්ද? ඒක කොහොමද පෙන්වන්නේ? එන්න මේ සම්බන්ධයෙන් උත්තර ලියන්න හරියට.
පැහැදිලි කිරීම. 4 වෙළඳපොළ ආරම්භ මිල ගණන් කවර කාර්යයක් ඉටු කරයිද? අපි දන්නවා මිලෙන් ඉටු කරන්නේ ප්‍රධාන කාර්යයන් 3යිනේ පුතා. මොනවද මිලෙන් ඉටු කරන කාර්යයන් 3? එකක් තොරතුරු හා මොනවද? මිලෙන් ඉටු කරන එක කාර්යයක් තමයි තොරතුරු හා සංඥා සැපීම. දෙවෙනි එක සානුබල සැපීම. සානුබල සැපීම කරනවා. තුන්වෙනි එක සලාකණය කිරීම. සලාකණය කිරීම. ඉතින් මිලෙන් ඔන්න ඔය ප්‍රධාන කාර්යයන් තුන තමයි කරන්නේ. තොරතුරු හා සංඥා සැපීම කරනවා. ඊළඟට සලාකණය කිරීම කරනවා. සලාකණය කිරීම කරනවා. ඊළඟට සානුබල සැපීම කරනවා. ඔය කාර්යයන් තුන දැක්වීම ලකුණු තුනකට හේතු වෙනවා. විධානාර්ථිකක අවාසි ඊළඟට හදන විධානාර්ථිකක අවාසි කියද්දී ඔයා දන්නවා නිර්ධාරීවාදය, කාර්යක්ෂමතාවය, ගුණාත්ව පිරිහීම, සැලසුම් කරන අසාර්ථක වීම, ඊළඟට අභිප්‍රේරණය දුර්වල මට්ටමක පැවතීම. ඔන්න ඔය වගේ ඕනෑම අසාර්ථක වීම 4කට ලකුණු 4ක් ලැබෙනවා. පැහැදිලිද? ඔන්න ඔහමයි ওই උත්තර ලියන්න ඕනේ. 2017 උත්තර ලියන විදිහ මම ඔය පැහැදිලි කරලා දුන්නේ. ඒතර හොඳට ගෙදරදී වෙලාව අරගෙන ටයිමින් අරගෙන ඔකට උත්තරේ ලියන්න. ඒතර අපි 2017 එකත් එක්ක අපි ෆස්ට් පේපර් එක පේපර් ක්ලාස් එකේ ෆස්ට් පේපර් එකේ වැඩ ඉවර වෙනවා. දැන් අද පැහැදිලි කරලා දුන්නා ලියන්න ඕනේ. ලබන සතියේ මේකේ ඩිස්කෂන් එක යනවා. ඒතකොට ලබන සතියේ ඊළඟ ඩිස්කෂන් එක තියද්දී මේ අලුත් අවුරුද්දින්ද අපි මේ සතියේ ඊළඟ සතියේ පන්ති නෑ ඔන්ලයින් පන්ති නිවාඩු. ඒතකොට ඊළඟ පන්ති ඔන්ලයින් පන්ති තියන්න කලින් අපි පේපර්ස් ටික ඉතුරු පේපර්ස් ටික පන්තියේ දීලා එහෙම තමයි පේපර්ස් ක්ලාස් එක ඊළඟ වැඩ ටික අපි ආරම්භ කරන්නේ. ඒතකොට සතියක් විතර අපිට දැන් වැඩක් නෑ ඊළඟ සතියේ නිවාඩුවක් අරගෙන අපිට ටික කරන්න වෙනවා. අදත් එතකොට පැයයි අපිට පන්තිය කරන්න වෙන්නේ මොකද මේ පේපර් එකේ වැඩ ඉවරයිනේ. ඒතකොට බලන්න සමර එකක් විතර 2015 අපි ලිව්වා නියමටම වෙලාව අරගෙන හරියට කරා බවවරණ ටික කරා මාකින් ටික ලිව්වා මාකින් එක අධ්‍යයනය කරා ලකුණු 90 2016 බවවරණ ටික කරා ඊළඟට මාකින් එක සාකච්ඡා කරා 2017 බවවරණ කරා මාකින් එක දැන් ලියන එකේ කියන්න ඕන විදිය කියලා දුන්නා. ඒක ලබන සතියේ ඊළඟට අපි සාකච්ඡා කරමු. රයිට්. එහෙනම් දරුවනේ අද අපේ වැඩ අවසන් කරනවා අපි. අද පේපර් ක්ලාස් එකේ පැයක කාලයක් අපි කරේ. මේක බැරියන් බැරුණ දරුවෝ මේ රෙකෝඩින් බලනවා නම් මේ වෙලාවේ බලලා මේ වැඩත් සම්පූර්ණ කරගෙන අපි ඊළඟ සතියේදී අපි දෙවෙනි පේපර් එකේ වැඩත් එක්ක මුණ ගැහිම කරමු. එහෙනම් දරුවෝ හැමෝටම සුබ රාත්‍රියක් ඈ.